හයි ගයිස් කොහොමද ඉතින් ඔයාලට පහුගිය දවස් ටිකේම බිසී වෙලා හම්බුණ පුංචි නිවාඩුවේ අපි දෙන්න ගමේ ඇවිල්ලා යන්න ආවා. ගොඩාක් කාලෙකින් මේ ගමේ ඇවිත් යන්න ආවේ. ඉතින් මම ආසාවෙන් හිටියේ ඔයාලට චූටිවයි එයාගේ බබාවයි පෙන්වන්න. වීඩියෝ එක හොඳින් බැලුවොත් ඔයාලට මේකේ මොනරෙක් බලා ගන්නත් පුළුවන්. ඉතින් මං ආසම මෙන්න මේ පරිසරයට. ගමේ ආවට පස්සේ මගේ ෆෝන් එකේ රිපෙයාර් එකක් ආවා. ඉතින් ෆෝන් එක ඔන් වෙන්නේ නැතුවම ගියා. මෙන්න මෙච්චරයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. තේකොලි ස්ටොක් එක නම් හිතනවට වඩා ඉක්මනින්ම ඉවර වෙනවා. ඉතින් මම ඒ ටිකත් ලෑස්ති කරගෙන ඉක්මනටම ආපහු ගෙදර ආවා. මොකද මගේ ෆෝන් එකත් ඔෆ් වෙලා තිබ්බේ. වැලන්ටයින් එකට ඕඩර්ස් ටික බාර අරන් තිබ්බේ වැඩ මොකුත් කරගන්න බැරි වෙන හින්දා මම ෆෝන් එක රිපෙයාර් කරගත්තා. ගිය සතියේ දාපු මල්වල වතුර මාරු කරන්නත් බැරි වුණ හින්දා ඒ ටික මේ පාර නම් ඉක්මනට පර වෙලා ගියා. ගෙදර ආව ගමන්ම මුකුත් නොකර ඉක්මනට ෆෝන් එක ඔන් කරගෙන මැසේජ් ටිකට රිප්ලයි කරලා දාන්න තියෙන ඕඩර්ස් ටික මම ලියාගත්තා. ඕන මල් ටිකත් එනකන් ඊට පස්සේ ගේ ක්ලීන් කරන්නම් කියලා පටන් ගත්තා. මොකද දවස් ගාණක් මම ගෙදර හිටපු නැති නිසා ඔක්කොම ටික ආපහු අලුතෙන්ම ක්ලීන් කරන්න වෙලා. ඉතින් ෂූරැක් එකෙන් පටන් අරන් ඔක්කොම ක්ලීන් කරා. මේ ඉතින් මම මටම ගත්ත චූටි තෑගි. ඔන්ලයින් ඕඩර් එකක් ගෙදරටම හම්බ වුණා ක්ලීන් කර කර ඉන්නකොට. මීට වඩා සතුටක් ඉතින් මට නෑ. ඔයාලටත් එහෙමද? ස්පා සිලෝන් එකෙන් මම මේ සෙට් එක අරගෙන පළවෙනි වතාවටයි පාවිච්චි කරලා බලන්න හදන්නේ. අද දවසේ යවන්න තියෙන මල් ඔක්කොම මග එන ගමන් තියෙන්නේ. ඒ ටික එන්න කලින් මම ගේ අස් කරලා ඉවර කරගත්තා. එතකොට මට වැඩ ටික ලේසි. තව මල් ගොඩාරියක් මග එන ගමන් තියෙන්නේ මේ පළවෙනි මල් ටික. ඉතින් ඒ ටික ඔක්කොම එකතු කරගෙන මට තනියම අරන් එන්න අමාරු හින්දා මම ට්‍රේවිල් එකක් අරගෙන මේ ටික අරගෙන ගෙදර ආවා. අද අපි මල් පාඩමක් ඉගෙන ගමුකෝ. මෙන්න මේ ලස්සන මලට කියන්නේ ඇස්තමේරියා මල. මේකේ පාට වර්ග ගොඩාක් තියෙනවා. මම මලේ නම කියලාම පටන් ගත්තේ මේක ඉල්ලන ගොඩාක් කට්ටිය මට කියන්නේ නංගි අර නුවරඑළියේ හැදෙන මලක් තියෙන්නේ මැද්දෙන් කළු පාට වගේ ඩොට් ඩොට් තියෙන. අන්න ඒ මල තමයි ගන්න ඕනි කියලා. ඉතින් ආයේ ඉල්ලනකොට ඇස්තමේරියා කියලාම දැන් ඔයාලට ඉල්ලන්න පුළුවන්. නම දන්නවනේ. මේ ගහ හැදෙන විදිහත් ගොඩක් කට්ටිය අහනවා. අතු මේකේ පැලවෙන්නේ නැහැ. අල තමයි පැලවෙන්නේ. මේ මල් වර්ග ගොඩක්ම හැදෙන්නේ නුවරඑළිය අවට. පට්ටිපොළ, මීපිලිමාන, කඳපොළ ඔයාලා අහලා තියෙනවනේ නම්. ඉතින් එහෙ තමා මේ මල් ගොඩාක් සාර්ථකව වැවෙන්නේ. මේ මල් වගා කරලම ජීවත් වෙන ගොඩාක් පිරිසක් නුවරඑළියේ ඉන්නවා. ඔයාලට මේ වීඩියෝ එකෙන්ම පේනවා ඇති එකින් එකට වෙනස් වුණ පාට වර්ග ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඔයාලා කොහේ හරි පූජාවක් මල් දන්සලක් දෙන්න යනවා නම් මේ මල හොඳයි. මේ මල පර වෙන්නේ නැතුව දවස් 4ක් 5ක් වගේ තියාගන්න පුළුවන්. ඔයාලට අඩු ගානකට මේ මල ගන්නත් පුළුවන් හින්දා දන්සල් වලට පූජාවල් වලට මේ මල හොඳයි කියලා කියන්න පුළුවන්. තවත් මම ඕඩර් කරපු මල් වගේක් ඇවිල්ලා. ඉතින් අර ටිකත් ගෙදරින් තියලා මහන්සි චුට්ටක් නිවාගෙන මම මේ යනවා මේ මල් එකත් ගේන්න. අද නම් අහස ගොඩක් අඳුරු කරලා තියෙන්නේ. ඇවිල්ලා මම රෙදි සෝදලා, සපත්තු සෝදලා ඒ ඔක්කොම එළියෙන් තියලා තියෙන්නේ. මං එන්න කලින් වහී කියලාත් මට හිතෙනවා. ඒ වුණාට මං හිතුවේ මල් ටික අරගෙන මට ඉක්මනටම එන්න පුළුවන් කියලා. අද තමයි මට ඉන්දියාවෙන් ඕඩර් කරපු රෝස මල් ටික ආවේ. මේ සුදු රෝස එක නම් ලංකාවේ රෝස මල් ටිකක්. මට ඉවසිල්ලක් නෑ ඉන්දියාවේ රෝස මල් කොහොමද කියලා බලනකම්. මේ තියෙන්නේ ඇපල් ගෙඩි වගේ. මෙන්න මේවා තමා ඉන්දියාවේ රෝස මල්. හැබැයි මේවා සුවඳ නැහැ. මේ නටු වල කොළ මොකුත් නැහැ. මේ දවස්වල ලංකාවේ රෝස මල් වලට ඉල්ලුම වැඩි නිසාත් ඒවා හොයාගන්න අමාරු නිසා තමයි ඕඩර්ස් වලට දෙන්න මම ඉන්දියාවේ රෝස මල් ගෙන්න ගත්තේ. මේ තියෙන්නේ ඒවා. තව මල් ගොඩාරියක් මග එන ගමනුයි තියෙන්නේ. ඉතින් ඒක ගේන්න මං ආපහු යන්න ඕනේ. ඉතින් ඉවසිල්ලක් නැති නිසා මේ මල් ටික බලලම හිටියා. මම ඉන්දියාවේ රෝස දැකපු පළවෙනි වතාව තමයි මේක. ලංකාවේ රෝස මල් වලට තරම් මම නම් මේවට වැඩිය ආස වුණේ නෑ හැබැයි. මට දාපු තව මල් එකක් බස් එකේ ආවා. මං එනකොට නම් වැස්ස තිබුණේ නෑ. ඇවිල්ලා ටිකක් වෙලා ඉන්නකොට හොඳටම වහින්න ගත්තා. මගේ රෙදි ටිකක් තෙමුණා ඇති. මම කුඩයක් ගෙනාවෙත් නෑ නුවරඑළිය. ඉතින් එහෙමනේ හිටපු ගමන් වහිනවා. ඔය එන බස් එකේ තමා මගේ මල් ටික තියෙන්නේ. ඉතින් තෙමෙන්න බැරි නිසා බස් එක හිමීට නවත්තනකම් මම මේ හිටගෙන ඉන්නවා. මල් බොක්ස් එකත් අරගෙන ට්‍රීවිල් එකක් දාගෙන මම ගෙදර ආවා. ගෙදර එන ටිකට සෝදපු සපත්තුයි රෙදි මෙන්න මේ විදිහට තෙමෙනවා. මොනව කරන්නද ඉතින් මං ගෙදර හිටියේ නෑනේ මේ ටික අයින් කරන්න.
තනියම ගෙදර ජීවත් වෙන නිසා ඔක්කොම දේවල් මම තනියමම කරගන්න ඕනි. ඉතින් දැන් නම් ඒකට මම හුරු වෙලා ඉන්නේ. ආපහු හෙටත් මට මේ ටික වේලෙන්න දාන්න පුළුවන් කියලා හිත හදාගත්තා. ඔන්න ඔය විදිහට තමා ටවුන් එකේ භාගයක්ම අපි ඉන්න හරියට පේන්නේ. මෙන්න මේ තියෙන චූටි ඉඩේ තමා ගෙවල් 4ක කට්ටිය රෙදි දාලා වේලගන්නේ. තෙමුණ රෙදි සපත්තු ගේ ඇතුළේ තියාගන්නත් බැරි නිසා ඔන්න ඔය විදිහට පැත්තකින් තියලා මගේ වැඩ ටිකට මං ආවා. මල් එක අරගෙන ට්‍රීවිල් එකක් ගන්න යනකොට මම හොඳටම තෙමුණා. වැස්ස ඒ තරම් හයියෙන් ආවා. කුඩයක් අරන් ගියෙත් නෑ මම මේ තරම් ඉක්මනට වහයි කියලා හිතුවේ නෑනේ. ඉතින් ඇඳුම ඇඟට ඇලෙන තරමට මාව තෙමුණා. ආව මල් ටික බොක්ස් එකෙන් අයින් කරලා වෙන වෙනම තියාගත්තා. බලන්නකෝ මේ කොළ පාට මලේ ලස්සන එක මම දැකපු පළවෙනි වතාව. මීට කලින් මේ වගේ ලා කොළ පාට මලක් මට ඇවිල්ලා නැහැ. ඒක නම් ඇත්තටම ගොඩාක් ලස්සන මලක්. මෙහෙම හිටියට දැන් නම් මල් ඔක්කොම ඇවිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ පැක් කරගෙන යන්න. 8 වෙනකොට මෙහි කුරියර් සර්විස් එක වහනවා. මං හිතන්නේ මේ වෙලාවේ 7:46ද කොහෙද වෙලාවත්. ඉතින් කුරියර් එකට කෝල් කරා පොඩ්ඩක් විනාඩි 15ක් විතර මං එනකම් බලන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හරි හොඳයි. අපි ඔක්කොම පාර්සල් ටික දානකම් වහලා යන්නේ නැහැ. එහෙම වුණා නම් ඉතින් මට කරගන්න දෙයක් නැති වෙනවා. අද මල් ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම මට විසි කරන්න තමයි වෙන්නේ. ලොකු ඕඩර්ස් තියෙන දවසට තමා මට තේරෙන්නේ ගෙදර ඉඩ මදි කියලා. ඒ වුණාට ඉතින් තියෙන ඉඩ ටිකෙන් මම බැලන්ස් කරගන්න ඕනේනේ. පුළුවන් වුණ කාලෙක ලොකු ගෙදරක් ගන්නවා කියලා හිතාම මම මල් ටික පැක් කරන්න ගත්තා. මුළු ගෙදරම අද මල් වලින් පිරීලා තියෙන්නේ. මට පැක් කරන්නවත් ගන්න ඉඩක් නැතුව තමයි මේ කල්පනා කරන්නේ මොකද්ද කරන්න කියලා. හදිසියෙන් ඕඩර් එකකුත් මම බාරගත්තා. පොතේ ඒක ලියන්න යනකොට මුළු පොතම තෙමුණා. මං ඒ තරම් තෙමිලා ඉන්නේ. ඉතින් මේ ඕඩර් එකට මල් වගේක් මදි වුණා. මේ ටිකට කතා කරලා දාන්න කියලා ඒ ටික ගන්න මේ යනවා. පේනවනේ වහින තරම. ඕඩර් එකක් දානකොට දවස් 3කට කලින්වත් දාන්න කියලා මම හැමෝටම කියලා තිබ්බට හදිසියේ එන ඕඩර්සුත් තියෙනවා. ඉතින් හැමදාම මගෙන් මල් ගන්න කට්ටියට හදිසියේ එන ඕඩර් වලට මල් මම දාන්න ඕනිනේ. ඔයාලට එන ලස්සන මල් ටික පිටිපස්සේ මෙහි කරන ලොකු කැපකිරීම් ගොඩක් තියෙනවා. වැලන්ටයින් එකට කලින් දවස නිසායි මේ තරම්ම කලබලෙන් වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඔක්කොම ඕඩර්ස් වැලන්ටයින් එකට කලින් යවන්නත් එපේ. වැස්සේ මල් එනකොට පත්තර ඉරිලා බොක්ස් ඩැමේජ් වෙලා ඔහොම තමයි ඉතින් නේද. මං ඉක්මනට මේ ටික අරගෙන ගෙදර ආවා. තාම මල් එකක්වත් පැක් කරලා නැහැ. අපි ඉක්මනට මල් ටික පැක් කරමු. මෙන්න මේ විදිහට තමයි මම මල් පැක් කරන්නේ. කට්ටිය අහනවා කුරියර් එකේ එවන්නේ කොහොමද මල් ටික ඩැමේජ් වෙන්නේ නැති වෙන්නේ කියලා. ඔන්න බලා ගන්නකො මල් පැක් කරන විදිය. හස්බන්ඩ් ගෙදර හිටියානම් මට මේ වැඩ ටික ඉක්මනටම කරගන්න යා උදව් කරනවා. දැන් නම් 8ත් පහු වෙලා කුරියර් එකෙන් කෝල් කරලා ඇහුවා තාමයි එන්නේ නැත්තේ කියලා. ඉතින් මං තා විනාඩි 15ක් ඉල්ලගත්තා. අද එයාලත් ටිකක් බිසි කියලා කලින් යන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මට වෙලාව තිබ්බා මල් ටික පැක් කරගන්න. මල් ටික ඔතනකොට පත්තරේ ගොඩක් තදින් ඔතන්න ඕන. මේකෙන් මල් ටික තැලෙන්නේ නැහැ. බොක්ස් එකේ මල් ටික හිර වෙලා තියෙන තරමට තමයි පරිස්සමට එන්නේ. පොඩ්ඩක් මැලවුණ ගතිය අයින් වෙනවා වතුරට දාලා තියෙනකොට. මේකේ බොක්ස් එකේ ඉඩ තියෙන පත්තර ගොඩක් බුරුල්ලට තිබ්බොත් මල් ටික එහා මෙහා වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. එතකොට මල් ටික ඉක්මනටම තැලෙනවා. මම ගිය සතියේ ඔයාලට කිව්වනේ මල් පැකේජ් එකක් හදලා දෙන්නම් කියලා. ඒ වුණාට මට මේ වීඩියෝ එකට ඒක ගේන්න බැරි වුණා. වැලන්ටයින් තිබ්බා මෙහෙට වැස්ස ආවා මල් අඩුයි ඒ නිසා. මල් අඩු වුණාම මිල වැඩි වෙනවා. ඉතින් මල් මිල ආපහු අඩු වුණ ගමන්ම මම ඔයාලට ඉක්මනටම පැකේජ් එකක් හදලා දෙන්නම්. ඉතින් ඔහොම මම මල් පෙට්ටි එකින් එක පැක් කරගත්තා. එළියේ මහා හයියෙන් වහින සද්ද ඇහෙනවා. ඒ මැදවට මම දෙමිලා ඉන්න නිසා හොඳටම සීතලයි. තොප්පිය මම මාරු කරගත්තා. මොකද කන් දෙකට සීතල වුණාම ඉක්මනට උණ හැදෙන්න බලනවානේ. ආව මල් එකින් එකට දිග ඇරලා බලන ගමන්ම පැක් කරන්න පටන් ගත්තේ. මම ලස්සන ස්ටිකර් එකක් හදාගත්තා මල් බොක්ස් වල අලවන්න. ලස්සනයි දෙක. එකින් එක පැක් කරගෙන ඉවර වෙලා එළියෙම තියාගත්තා. මල් ගණන් කරන්න ඕනි ක්වොලිටිද කියලා චෙක් කරන්න ඕනි. ඉතින් ඒ ඔක්කොම කරගෙන මල් පැක් කරන්න ටික වෙලාවක් යනවා. ඔයාලා මට කෝල් ගත්තාම ආන්සර් කරන්න බැරි වුණොත් මැසේජ් එකට ඉක්මනට රිප්ලයි කරන්න බැරි වුණොත් මට බනිනවනේ. ඉතින් ඔයාලට පේනවාද මේ වැඩ ආස්සේ මට ඒවා කරන්න ටිකක් අමාරුයි. මම කරන්නේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා නිදහසේ ඒවට රිප්ලයි කරන්න පුළුවන් හින්දා වැඩ ඔක්කොම ඉවර වෙලා තමයි මැසේජ් වලට රිප්ලයි කරන්න පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට මම රෑ 10න් පස්සේ තමයි මැසේජ් වලට රිප්ලයි කරන්න පටන් ගන්නෙ. නැත්තම් මේ වැඩ ආස්සේ කෝල් ආන්සර් කරාම හරියට කතා කරගන්නවත් බැරි වෙනවා.
ඉතින් කොහොම හරි කුරියර් එකට දාන්න තියෙන මල් ටික ඔන්න ඔය විදිහට මම පැක් කරගෙන දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔය පැක් කරන්නේ අන්තිම බොක්ස් එක. රීවිල් එකක් එනකන් ඉඳලා බොක්ස් ටික අරන් යනකොට රෑ 9යි වෙලාව. කුරියර් එකේ කට්ටිය මම එනකම්ම බලාගෙන හිටියා. ඒ වෙලාවේ හැටියට එයාලා මට ලොකු සපෝට් එකක් දුන්නේ. ඉතින් ආයෙ උයන්න ටයිම් එකක් නැති නිසා මම පීසා එකක් ඕඩර් කරලා කෑවා. මොකද මේ මල් තියෙනවා තව රෑ බස් එකට දාන්න. ඒවා නම් මම වීඩියෝ කරේ නැහැ. ඉතින් මේ තියෙන්නේ වැලන්ටයින් එක දවසේ උදේ. මෙහෙට නම් හොඳටම වහිනවා. අද තියෙනවා මට මල් වගේක් ඩිලිවර් කරන්න. කෝ බලන්න මේ පාර වැලන්ටයින් එකට ගිෆ්ට් එකක් හම්බ වුණ කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. වහිනකොට තමා නුවරඑළිය ඇත්තටම ලස්සන නේද? ඒ වුණාට මේ දවස් ටිකේම වහිනවා. ඔයාලාස වහින දවසට නුවරඑළිය එන්නද? එහෙම නැත්නම් අවුව තියෙනකොට නුවරඑළිය එන්නද? ගොඩක් කට්ටිය නම් අහනවා මීදුම තියෙනකොට කියන්න ආසයි නුවරඑළිය එන්න කියලා. අද හදන්න තියෙන මල් බොකේස් වල මල් ටික ගේන්න තමයි මම මේ යන්නේ. උදේවරුේ මේ විදිහට තිබ්බට දවල් වෙන්න චුට්ටක් පායවුවා. අද ඉතින් උදෙන්ම ඊයේ දෙමුණු රෙදි ටික වේලෙන්න දැම්මා. ඔන්න ඔය විදිහට තමයි අවුව පායන වෙලාවට මේ පැත්තේ ලස්සන. ඔය ඈතින් පේන්නේ ශාන්තිපුර. ගෙදර වැඩ ටික කරන ගමන්ම මම මල් බොකේස් හදවුවේ. උදේ ඉඳන් හදපු මල් බොකේස් ටික ඩිලිවර් කරන ගමනුයි ඉන්නේ. ඉතින් මේකට හස්බන්ඩ්ගේ යාළුවා මට ලොකු සපෝට් එකක් දුන්නා. මල් බොකේස් ටික හදාගෙන ඔය විදිහට කට්ටියට දීලා එදා දවසේ ඉවර කරා. ඉතින් මම වීඩියෝ එකත් මෙතනින් නතර කරන්නම්. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම අපි ආපහු හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.